යෝන් ආසියානු මල්ලවපොර ශූරතාවලිය ජූනි 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා වියට්නාමයේදී පැවැත්වෙනවා. මෙම තරඟාවලියේ කාන්තාව වයස 23න් පහළ කිලෝග්‍රෑම් 57 බරපන්තියේදී ලෝකඩ පදක්කමකින් ශ්‍රී ලංකා මාතාව සරසන්නට ශ්‍රී ලාංකීය මල්ලවපොර ශූරිය වන නෙත්මි අහිංසා සමත් වුණා. ඇය මූලික වටයේදී චීන තායිපේ ක්‍රීඩිකාව පරාජය කරමින් අවසන් පූර්වයට සුසුකම් ලබා ගත්තා. නමුත් එහිදී උතුරු කොරියානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වන්නට ඇයට සිදු වුණා. තවන් ස්ථානය වෙනුවෙන් පැවති තරගයේදී උස්බෙකිස්තාන් ක්‍රීඩිකාව පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට නෙත්මි අහිංසා සමත් වුණා. මේ ඇයගේ තවත් එක් ජාත්‍යන්තර පදක්කමක් පමණයි. මින් පෙරදී 2022 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා දීමට ඇය සමත් වුණා. කෙසේ වෙතත් අනෙක් රටවල ක්‍රීඩිකාවන් තාක්ෂණ අතින් පිරිපුන්ව නවීන පහසුකම් එක්ක පුහුණුවීම් කරද්දී අදටත් විදුලි ආලෝක සැපයුමක් නැති අඩක් නිමව ඇති ක්‍රීඩාගාරයේ පුහුණුකරු සුරංග කුමාර මහතා එක්ක ඇය මේ යන ගමන අනිවාර්යෙන්ම අගය කළ යුතුමයි. ඉතින් ඉදිරි ඔලිම්පික් තරගාවලියකදීද මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් රැගෙන යාමට නෙත්මි අහිංසාහට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙයි එස්.එල්. ෆන්සොන් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමු. මෙවැනි ක්‍රීඩා තොරතුරු දැනගැනීමට තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.